දැන් උදාහරණයක් විදිහට මේ අපි ගමු සාමාන්‍ය ළමෙක් බැට් එකයි බෝලේ අරන් ක්‍රිකට් ගහන්න දන්නවා. හැබැයි අපි එයාව අවුරුදු 2ක ඉන්ටර්නැෂනල් ට්‍රේනින් එකකට දානවා. අවුරුදු 2ක ට්‍රේනින් එකකින් පස්සේ එයා මොකද වෙන්නේ? එයා පිත්ත හසුරවන විදිහේ සමස්ත දැනුම අත්දැකීම් ඔක්කොම ඊට පස්සේ බෝලේ හසුරවන විදිය, ග්‍රවුන්ඩ් එකේ හැසිරෙන විදිය, මේ පිළිබඳ පරිපූර්ණ දැනුමක් සහ අත්දැකීම් රොත්තක් එක්ක එයා එන්නේ. එයා පරිපූර්ණ. එයාට බෝලේ හැරෙනකොට එයා දන්නවා මේ මොකද්ද වෙන්නේ, කොහෙටද යන්නේ, මෙහෙට යන්නේ, මෙහෙම යන්නේ, මේකට ගහන්න ඕනේ, මෙහෙම පිච් එකේ හැසිරීම මෙහෙමයි, ඊට පස්සේ අනිත් ක්‍රීඩකයන්ගේ හැසිරීම ඔක්කොම එයා මෙහෙම පටපට ගන්නකොට එයාට තප්පරයක් ඇතුළත පටපට ගාලා නොලෙජ්. අන්න ඒක තමයි මේ කුසල් කියලා කියන්නේ, ස්කිල් කියලා කියන්නේ. එතකොට කුසල් කියලා කියන්නේ ඔයාගේ මේ මොහොතේ ජෙනරේට් වෙන එනර්ජි එක ඔයාට මේ ධනාත්මක දක්ෂිනාවර්තව, ඒ කියන්නේ දක්ඛිනෙය කියලා වචනයක් අපි අහලා තියෙනව නේද? ඒ දක්ෂිනාවර්තව ටර්න් කරන ස්කිල් එක අන්න ලස්සනට ආවේ. මොකද්ද? කුසල් කියන්නේ ඔව් ඒ කියන්නේ වාගේ මේ මොහොතේ ජෙනරේට් වෙන එනර්ජි එක අර ධනාත්මක පැත්තට පරිවර්තනය කරගන්න ස්කිල් එක කුසලතාවය. කුසල් නැතුව වෙන මොකක්වත් නෙමෙයි. පැහැදිලි. එතකොට දැන් අපි තව ගොඩක් අය නිරෝධය, ලෝක නිරෝධය අත්දකින්න try කරනවා, practice කරනවා. එතකොට යා මොකද්ද මේ වඩන කුසලය? මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් සහ මනෙන් මේ හයෙන් හදලා දෙන දත්ත මේ මොහොතේ හදලා දෙන දත්ත හෙට උදේට නෙමෙයි. දැන් සමහර අය හිතන්නේ මම හෙට උදේට භාවනා කරනවා. පොසොන් පොයේ දවසේ ඉඳන් හරියටම 10ට බහිනවා බැහිල්ලක් ඉස්ම යන්න කියලා හිතන් ඉන්නවා. කවදාවත් එහෙම එකක් නෑ. ඇයි? පවතින්නේ මොහොත විතරයි. පැහැදිලි? එතකොට මේ මොහොත තුළ ඔයා දක්ෂිනාවර්ත නම් ඒක කුසල්. මේ මොහොත තුළ මොකද්ද? වාමාවර්ත නම් ඒක අකුසල්. ඒක මේ උපමාවකින් පැහැදිලි කරේ. හරිද? මේක අපිට අවශ්‍ය වෙන්නේ මේ ස්කිල් එක ඇතුළට ඔබා ගන්න විතරනේ. එතකොට ඉතින් දැන් මෙතනින් ඔයා මොකද තේරුම් ගත්තේ? Taman තේරුම් ගන්න පොඩ්ඩක් අතෝසන් කෙටියෙන් කියන්නේ මොකද්ද ඔයා තේරුම් ගත්තද? කොතනද දැන් ඔයා ගවේෂණය කරන්න ඕන? කොතනද ඔයා දැන් පරිශ්‍රණය කරන්න ඕන මේක දැනගත්තට පස්සේ? මේ මොහොතේ නේද? අපි දැන් මෙතෙන්ට වෙලා ධර්මදේශ මේ ශාලාවේ දේශනේ අහනවා. එතකොට දැන් ඔයාගේ දක්ෂිනාවතේට තමයි දැන් මෙතන සැකසීලා. හරි. ඒක තමයි අතර බුදුහාමුදුරුවෝ පළවෙනිට දාලා තියෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය කියලා. කල්යාණ මිත්‍රොත් එක්ක ඉන්නකොට ඔටෝමැටිකලිම ඔයාගේ චිත්ත ස්වභාවය කරකෙන්නේ දකුණට. හරිද? ඊට පස්සේ පාප මිත්‍රයව ආශ්‍රය කරද්දී උන් කතා කරන්නේ මොනවද? කිසිම තේරුමක් නැති වෛරය, ද්වේෂය, තරහව, කෝපය, මෝහය වැඩි වෙන දේවල් තමයි ඒගොල්ලොත් එක්ක කතා කරද්දී සහ ඒගොල්ලන්ගේ ভাইබ්‍රේෂන් එක අපිට එන්නේ. හැබැයි දක්ෂිනාවත කුසල මිත්‍ර ආශ්‍රය කරද්දී ඒගොල්ලන්ගේව තමයි අපිට හැම වෙලෙම ඇහෙන්නේ, කියවෙන්නේ, කතා වෙන්නේ, දැනෙන්නේ. ඒගොල්ලෝ සින්දුවක් ඇහුවත් ඒගොල්ලෝ ඒ විදිහේ ඒවා. චිත්‍රපටයක් බැලුවත් ඒගොල්ලෝ ඒ පැත්තට බර ඒවා. ඊට පස්සේ වාමාවර්ත කට්ටිය ඒගොල්ලෝ ඒකේ නෙගටිව් පැත්තටම බර ඒවා. පැහැදිලි නේද? එතකොට දැන් මේ අද මේ කතා කරපු එකේ මගේ පරමාර්ථය උනේ මොකක්ද? මේක තේරුණා නේද? ඔයාගේ හැම සිතුවිල්ලකම හැම අංශුවක්ම මේ ගහ කොළ තාරකා මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මේ මහා භූතයන්ගේ. එතකොට මහා භූතයන්ගේ හැසිරීම මොකද? ආපොත් පටන් ගත්ත ගම වැටෙනවා. තේජොත් වැටෙනවා. ඔක්කොම එහෙමයි. ඒ 8 දෙනාගේම හැසිරීම තමයි හටගත්ත මොහොතේම මෙහෙම පල්ලෙහාට වැටෙන්නේ. ගෙවිලා යනවා. එතකොට ඔයාගේ දුක විතරක් කන්ටිනියු තියෙන්න හේතුව මොකද්ද? ඔයා හසුරවනවා මේක නැවත නැවත සිතුවිල්ලෙන් මතක් කරනවා, හැඟීමෙන් මතක් කරනවා. හැබැයි දැන් ඔයා හිතනවා අපි හිතමු මොකක් හරි අපි ආදරය කරන කෙනෙක් මැරිලා. අර වියෝවීම ඒකනේ අපිට තියෙන ලොකුම වේදනාව. ඔය වේදනාව අතරේ දැවැන්තම වේදනාව තමයි වියෝව කියන එක. ඒ කියන්නේ මැරෙනවම නෙමෙයි. මාත් එක්ක ඉඳලා එයා සදහටම මාව අතහැරලා ගියා කියන හැඟීම. ඒක හරි අමාරුයි දරා ගන්න. ඒක තමයි වියෝවීම කියලා කියන්නේ. හරිද? එතකොට දැන් ඒක කොහොමද වෙන්නේ? දැන් ඔයා දැන් කැමැත්තෙන්ද දුක විඳින්නේ?
හැබැයි ඔක ගැඹුරට ගිහින් බලද්දී අපි ඇත්තටම කැමති දුක විඳින්න. හැබැයි දැන් මේකේ හැසිරීම කොහොමද තියෙන්නේ? හටගත්ත ගමන් මෙහෙම ගෙවෙන. හටගත්ත ගමන් වැටෙන. එතකොට අපි නැවත නැවත ඒක මොකද කරන්නේ? ඒක මතක් කර ඊට පස්සේ ෆොටෝස් බල Facebook ගිහලා හොරෙන් බල මොකද කරන්නේ? මෙයාව උස්සනවා. ආයි තියෙනවා, ආයි වැටෙනවා, ආයි තියෙනවා, ආයි වැටෙනවා. මේ දුක මේගොල්ලන්ගේ හැසිරීම මත. වාට ඒක ඉවර කරන්න ඕන නම් සියලුම ගනුදෙනු ටික totally close කරලා දාන්න, ෆොටෝ එකක්වත් පේන්නේ නැති වෙන්න, අයින් කරලා දාලා, මකලා දාලා, delete කරලා දාලා, ඔක්කොම block කරලා දාලා අතහැරලා මාසයක් එකමාරක් ඉන්නකොට එමීට අර න්‍යායට වැටෙනවා. පැහැදිලි? දැන් අපි මොකද්ද කියන්නේ? අර x නේ? x මෙහෙමයි, යා මෙහෙමයි, අයියෝ මෙහෙමයි මතක් කරන්නේ ඊට අදාළ මතකයන් ටික අවදි වෙනවා. ඊට අදාළ හැඟීම් ටික අවදි වෙනවා. ඊට පස්සේ මෙහෙන් හිත පෙන්නනවා එයා දැන් නැහැ. එයා මේ හැඟීම දැන් මට දෙන්න කෙනෙක් නැහැ. හරිද? දැන් අපි ওই පුද්ගලයන්ට ආකර්ෂණය වෙනව නේද? අපේ අම්මට තාත්තට ඊට පස්සේ බෝයි ෆ්‍රෙන්ඩ්ට ගර්ල් ෆ්‍රෙන්ඩ්ට එහෙම නැත්නම් කවුරු හරි පුද්ගලයන්ට ඒ ආකර්ෂණය වෙනවා කියන එකේ මොලේ කිමිකලි පැත්ත ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා තියෙනවා. මම ඔය ඉස්සරත් කියලා ඇති වැඩසටහන් වල මොකද්ද? ආදරය කියලා කියන්නේ කිමිකල් රියැක්ෂන් එකක්. ඒ කියන්නේ මොකද්ද? හෝමෝන වල පිස්සු නැටිල්ලක්. දැන් අපිට මොකද වෙන්නේ? අපිට දැන් සමහර කාගේ හරි එක රූපයක් නිසා, කටහඬක් නිසා, එක්ක ඔයාගේ හැසිරීම නිසා, එක්ක ඔයාගේ ගතිගුණ නිසා, මොනාම හරි හේතු ටිකක් නිසා, ඒ හේතු ටික නිසා මගේ මෙතන පිටිපස්සේ තියෙන මොලේ පිටිපස්සෙන් අවදි කරන හෝමෝන් ටිකක් මොනවද? එන්ඩෝෆින්, ඊට පස්සේ සෙරටෝනින්, ඩොපමින්, හරිද? ඔය පොසිටිව් එපිනෙෆ්‍රින් කියලා එක හෝමෝන්ස්. ඔන්න ඔය හෝමෝන්ස් ටික අරයව දකින්නකොට ඒ හෝමෝන්ස් ටික ඇක්ටිවේට් වෙනවා. එතකොට මට හරි සතුටුයි. එයා ඉන්නකොට මට සතුටක් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා, පොඩි ආතල් එකක් දැනෙනවා. ඒ කියන්නේ මොකද්ද අමුතු ගැම්මක් දැනෙනවා එයා මං ගාව ඉන්නකොට. හරිද? එතකොට ඒක පිටිපස්සේ තියෙන මේක මොකද්ද? හෝමෝන්ස් ටිකකින් තමයි ඔක කරන්නේ. ඔයා හිතාගෙන ඉන්නවා පෙර සංසාරයේ ඉඳන්ම මාව පතාගෙන ආපු මේ ජීවිතයෙන් ඉදිරි ජීවිත වෙලටත් ඔතාගෙන යා යුතුය යා කියලා. හරිද? හැබැයි ටික කාලයක් යනකොට එයා සාමාන්‍ය කෙනෙක් බවට පත් වුනහම අර හෝමෝන් වල රියැක්ෂන් එක අඩු වෙනවා. ඇයි? මේ මහා භූත ස්වරූපේ. ඊට පස්සේ එයාම පැත්තකින් තියලා ආයි වෙන කෙනෙක් ගාවට යන්න හිතෙනවා. ඇයි? අර මොනවාද? එන්ඩෝෆින්, සෙරටොනින්, අර හැපි අපි එක දාමු හැපි හෝමෝන්ස්. හරිද? එතකොට අපි බාහිර පුද්ගලයෙක්ගෙන් තමයි අපේ මේ හෝමෝන්ස් ටික ඇක්ටිවේට් කරගන්නේ. බාහිර පුද්ගලයෙක්ගෙන්, ගුරුවරයෙක්ගෙන්. දැන් සමහර අය කියනවා අනේ සර්ව දැක්කත් ඇති. හරිද? අනේ අම්මෝ ෆොටෝ එකකින් දැක්කත් ඇතිලු මගේ ඇති කේම්මලක් නැහැ. ඔයාගේ ඇතුලේ ඔයා හදාගත්ත ඒ ප්‍රතිරූපයට සාපේක්ෂව වගේ හෝමෝන් ඇක්ටිවේට් වෙනවා. හරිද? එතකොට එහෙම ඕන නම් මං රුපියල් 5000 ගානේ හදලා දෙන්න මගේ ලස්සන ෆොටෝ එකක් ඩිසයින් කරලා වීදුරුවක් දාලා ලස්සන. හැබැයි ඕක සති දෙක තුනක් තියෙනවා. දැක්කම අනේ ෂෝයි නේද? ඊට පස්සේ අර හෝමෝන් එක ඉන්නේ නැතුව යනවා. අයි ඒක පොදු එකක් බවට පත් වෙනවා. හරි. ඒකත් ලාභයි අපිට. එතකොට ආයි අලුත් ෆොටෝ එකක් ගහනවා වෙන විදියකට. ඉස්සෙල්ලා හිටගෙන හිටියා දැන් ඔළුවෙන් හිටගෙන ඉන්න එක ගන්න. ආයි ඔන්න සතියක් දෙකක් යනකම් ආයි හැපි හෝමෝන්ස් එනවා. හරිද? ඉතින් අනේ දැන් ඕක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඉවර වෙන්නේ නැහැ. ඇයි? අපිට හැමදාම මිනිස්සු මාරු කර කර ඉන්න වෙනවා. පුද්ගලයෝ මාරු කර කර ඉන්න වෙනවා. ගෙවල් මාරු කර කර. ඇයි? මේක හටගත්ත ගමන් ගෙවෙනවා. මේ මහා භූතයන්ගේ මේ ධර්මතාවය වැඩ කරන මේ ලස්සන තැනක්. ඔක තාවෝ දහමේ තියෙනවා මේ සියල්ල පහව යන්නේය කියලා. ඔව් ඇති වෙච්ච තැනම නැති වෙනවා ආයි ඇති වෙච්ච එක වේගයෙන් වෙනවා. හැබැයි ඒක අපිට පේන්න අපේ ඇස්මායිමට, කනමායිමට, එහෙම නැත්නම් අපේ ඉන්ද්‍රියන්ට අහු වෙන්න පොඩි වෙලාවක් යනවනේ. දැන් මේ ඉර බහිනවා කියලා අපිට දැන් පේනවද මෙතන? ඉර පායලා පේන. දැන් අපිට පේන්නේ ඉර පායලා තියෙනවනේ. හැබැයි බැහැගෙන යනවා. එතකොට අපේ මේ ඉන්ද්‍රියන් වල තියෙන වේගය අනුව අපිට හිතෙන්නේ ඒක දිගටම තියෙනවා වගේ එකක්. ඔව් කයෙත් එහෙම මේ කතා කරන මොහොතක් පාසා මේවා ගෙවෙනවා. පරිවර්තනය වෙනවා. නැති වෙන්නේ නැහැ. පරිවර්තනය වෙනවා.
හරි. දැන් මෙහෙන් කටින් මේ කෙහෙල් ගෙඩියක් දැම්මහම යටින් මොකක්ද දෙන්නේ? බෙට්ටක් විදියට යනවා. දැන් කෙහෙල් ගෙඩිය නැති වෙලාද? ඈ? කෙහෙල් ගෙඩිය නැති වෙලාද? නෑ. කෙහෙල් ගෙඩියේ ස්වරූපය වෙනස් වෙලා. ඒකේ තිබ්බ විටමින්ස් අරවා මේවා අපශෝෂණය වෙලා. එතනින් ආපහු අලුත් සෛල ටිකක් හටගෙන ඊට පස්සේ ඒකේ ඇඟට අනවශ්‍ය ටික මෙහෙම එළියට දානවා. පැහැදිලිද? එතකොට අකුසලයේ කියන්නේ ඒව ඔක්කොම මේ විදිහට ඒක පරිවර්තනය කරනවා, ට්‍රාන්ස්ෆෝම් කරනවා විතරයි. නැතුව අකුසලයේ නැති කරන්නේ නැහැ. හරිද? දැන් ওই ගොඩක් අය බෞද්ධ කට්ටිය ওই කැලෑ වලට භාවනා කරනවා. ඔය මේ අපි පරණ කට්ටිය දැන් අලුත් කට්ටියට නොලෙජ් ඇවිල්ලා තියෙනවා හරි දැනුම. ඉතින් ඒගොල්ලෝ මේ ඇස අනිත්‍යයි මේ ඇසට හෙන ගහපන් වගේ එකක වඩනවා කියා. මම අවුරුදු 20ක් ওই දිහා බලන් ඉඳලා තියෙනවා. ගොඩක් අයගේ ඇහැ පොට්ටයි ඊට පස්සේ වයසක අයගේ. මේ මං දන්න මගේ ඥාති අන්ත පට්ට බෞද්ධයෝ කියලා හිතන් ඉන්න. ඊට පස්සේ ඒ අසුබය දෙන්නේ හැමෝටම නෙමෙයි. ඒ අසුබය වඩන්න දෙන්නේ ඒකේ ඔපොසිට් එකේ ෆුලි ඉන්න අයට. රාගයේ උඩරිම ඉන්න අයට විතරයි ඒක දෙන්නේ. ද්වේෂයේ ඉන්න අයට, මෝහයේ ඉන්න අයට අසුබය හරියන්නේ නැහැ. මේක වෙන්නේ මොකද? ඔක්කොටම දෙනවා එකක්. අවසානයේදී බලද්දී මගේ අවුරුදු 20ක මේමයි පේනවා. ඒ අසුබය ශරීරයේ ප්‍රතික්ෂේප කරපු, රිජෙක්ට් කරපු හැමෝටම තමන්ගේ ඉන්ද්‍රියක ප්‍රශ්නයක්. කැන්සර් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ එක්කෝ කිඩ්නි, ඊට පස්සේ ලිවර්ස් වල අරවා මේ වගේ ප්‍රශ්න. ඇයි? මේකත් එක්ක මොකද ඒක වැරදියට ටෙක්නික් එක අල්ලගෙන. ඒ කියන්නේ ගුරුවරයා දන්නේ නැතුව හැමෝටම දීලා. ඔය අසුබය වැඩිවහම ඔය ඉපදෙන එක නැති කරන්නයි හදන්නේ. දැන් ඔයගලගේ ඔළුවේ තියෙනව නේද ඉපදී නැවත නූපදින්න කියලා. දැන් ওই විඥාණයට මොකද වෙන්නේ? ඕක නැති කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. විඥානයේ ප්‍රඥානයේ බවට පරිවර්තනය කරාට පස්සේ අන්න ඒකේ තියෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් අපිට බුදුහාමුදුරුවෝ නැති වෙලාද? නෑ. ඒ ත්‍රිපිටක ඒ කොටස් අපිට බලද්දී බුදුහාමුදුරුවෝ ගැන එනවා ඒ කියන්නේ ඒක වෙනම ෆීලින් එකක් උන්වහන්සේ ගැන. ඒ තරම් පරිපූර්ණව අතුරු සිදුරු නැතුව ඩොට් එකක්වත් නැතුව ලස්සන්ට මේක පෙන්නලා තියෙනවා. එකම ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ පෙන්නලා දීපු එක අපි දන්නේ නැහැ. අපි වෙන විකාර ඔළුවේ ඔබාගෙන තියෙන්නේ. ඒ ටික හරියට දැනගත්තා නම් මෙන්න ඩයිනමෝ එක නැචරලිම මේ පැත්තට පොඩි මුලදී උත්සාහයක් දාන්න වෙනවා. ලොකු වෙයිට් එකක් දාන්න වෙනවා. දාලා මේක දකුණට කරකවන්න පටන් ගත්තට පස්සේ දිගටම දකුණට කැරකෙන්න පටන් ගන්නවා. එතනින් එහාට ඔය ජාති ජරා ව්‍යාධි මරණ කියන ටිකෙන් පරිවර්තනය වෙනවා අජරාමරයේ බවට. හරි. නැත්තම් නැති වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මේ නැති කරන්න දැන් හිත නැති වෙයි. එහෙම් මෙහෙන් දාගත්ත දැනුම් ගොඩකින් ඔයා හිත නැති කරන්න හදනවා. සිතුවිලි නැති කරන්න හදනවා. හැඟීම් මොකුත් කරන්න එපා. ට්‍රැක පනිනවා. ડિප්‍රෙෂන් හැදෙන OCD ඊට පස්සේ එක මානසික රෝග හැදෙනවා. ඇයි? ඒක කරන්න බෑ. කවුරුත් එහෙම කරන්න කියලා දීලා නැහැ. හැබැයි අපිට ඒ දත්ත අපි ගන්නකොට අපිට ප්ලාන්ට් වෙලා තියෙන්නේ හිත නැති කරන්න. දුක නැති කරන්න. ඒ දුක කියන්නේ එනර්ජි එකක්. මෙතනින් ජෙනරේට් වෙන එනර්ජි එකක්. තරහ කියන්නේ එනර්ජි එකක්. ඒ එනර්ජි එකේ ගැඹුරු පතුලට ගිහින් බැලුවොත් තියෙන්නේ පියෝ එනර්ජි එකක් තමයි මැදදි දූෂ්‍ය වෙන්නේ. වාගේ thinking pattern එක නිසා, වාගේ හැසිරීම නිසා, වාගේ ඥාන නිසා මේ ඔක්කොගේම එකතුවකින් දැන් අර සමහර පවුල් ඉන්නවා තදින් කේන්ති යන. දැන් අපි බලමු ගාල්ල මාතර දකුණු පැත්තේ. මං කියන්නේ හැමෝම නෙමෙයි. ඒගොල්ලෝ ඉන්න ප්‍රදේශය අනුව ඊට පස්සේ පරම්පරා අනුව ඒ බ්ලඩ් ලයින් එකකින් ඇවිල්ලා ඒකට පොඩි දෙයකදී කේන්ති යනවා. ටග්ගල පිහියකින් ඇදලා අරින එක හැමෝටම නෙමෙයි. සමහර මිනිසුන්ට ඒ කියන්නේ ඒගොල්ලෝ ඩෙවලොප් වෙලා නැහැ ඒගොල්ලන්ගේ මයින්ඩ් එක. හරිද? එතකොට සමහරට එයාගේ හිත හරිම අහිංසක මිනිස්සෙක්. හැබැයි ඥානමය බලපෑමෙන් අම්මලා තාත්තලාගේ බ්ලඩ් ලයින් එකෙන් ආපු එනර්ජි එකේ තියෙන්නේ අධික කෝපයට ෂණිකවපත් වෙනවා. හරි. එතකොට ඒක කරන්නේ ඒ කේන්තිය නැති කරන එක නෙමෙයි දහමෙදි කරන්නේ. අර හේතු දහම් ඵල කියලා කිව්වා. අපි ඔක පස්සේ ඔක්කොම වචන කඩ ඒව පැහැදිලිව තේරුම් ගමු. ඒ අර්ථ ධම්ම නිරුක්ති පටිභා කියන ස්වභාවය බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා තියෙන ඉතින්. එතකොට මේක කෙලීම ඒ අධික කේන්තිය පරිවර්තනය කරනවා අනිත් පැත්තට. එතකොට ඒක පරිවර්තනය වෙනවා ශාන්තභාවයේ විදිහට. නැතුව ඒ කේන්තිය නැති කරේ නෑ අපි. පරිවර්තනයයි කරේ ශාන්තභාවයේ බවට. සාමයේ බවට. නිදහස බවට. අන්න ඒ ටික මේ වෙච්ච ගමන් මේ පැත්තේ සත්වයක් පුද්ගලෙක්
නිර්මාණය වෙනවා. ඉපදෙන මැරෙන දුකටපත් වෙන කෙනෙක් මේ පැත්තේ නිර්මාණය වෙනවා. මේ ශක්තිය අපි ට්‍රාන්ස්ෆෝම් කරාම මෙහි ඉපදෙන මැරෙන පුද්ගලයෙක් සත්වයේ පුද්ගලයෙක් කවුරුත් නිර්මාණය වෙන්නේ හේතුඵල ක්‍රියාවලියක්. ඒ හේතු ටික තියනකම් එයා නිර්මාණය වෙනවා. මේ හේතු ටික නිරුද්ධ වුණාම එතනින් එහාට අපිට දෙයක් කියන්න බෑ. නෑ කියලා කියන්න බෑ. නෑ කියලා දරා ගන්න එපා වැරදි. වැරදි කෝණයක යන්න. වැරදි පාරක යන්න. පැහැදිලි නේද? හරි. දැන් මේ කතා කරපු ඒ වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? මේ කතා කරපු තැන්වල ඉතලා නිශාන්ති ඇහුවා හොඳ ප්‍රශ්නයක්. ඒ වගේ හරි. නිහඬතාවයෙන් බෙනී යන්නේ කිසිවක් තේරී නැති බවයි. එහෙනම් අපි ඊළඟ නොතේරෙන කොටසට යමු. දැන් ඊළඟට අපි මේ ලෝකේ පරිහරණය කරනවා කියලා අල්ලගෙන ඉන්නව නේද දෙයක්? දැන් ඕගොල්ලෝ හොයනවා, දේශන අහනවා, මේ දැන් මෙහෙට එනවා. තව ගුරුවරු හොයාගෙන යනවා, පොත් කියවනවා, රීට්‍රීට් වලට යනවා, මෙඩිටේෂන් කරනවා. දැන් මොකද්ද එකක් හොයාගෙන යනවා. හරි. මං අහනවා ප්‍රශ්නයක්. මොකක්ද ඔයා හොයන් යන්නේ? ඔයාගේ මොකද්ද උත්තරේ? මම දැන් අත උස්සන්න කියන්නේ බලෙන් අහනවා. ඔයා මොකද්ද මේකේ හොයන්නේ? මේ ආධ්‍යාත්මය කියලා මොකක්ද හොයන්නේ? මාව. ඇයි නැති වෙලාද? ඔය ඉන්නේ? කවුද කියලා තේරුම් ගන්න. කවුද කියලා යාම කියනවා යාම තේරුම් ගන්න. එහෙනම් අපි තේරුම් ගන්නද? ඒක මොකද්ද? දන්නේ ඒක හොඳ උත්තරයක්. දැන් ඒ උත්තරේ Tamanටත් තියෙන අත උස්සන්න Tamanට තමන් අවංක වෙන්න. මාව හොයනවා මට මාව තේරුම් ගන්න. ඔන්න දැන් නියම එකක් එන්නේ. උඩට උස්සන්න. රයිට් හරි. දැන් ඔයා මොකද්ද මේ ආධ්‍යාත්මය කියලා හොයන්නේ? මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ. මොකද්ද හොයනවා. ඒක දවසින් දවස ඉස්සරහට යනවා. හැබැයි තාම තේරෙන්නේ නැහැ. දවසින් දවස ඉස්සරහට යනවා මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. දැන් හොයන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව හොයන්නේ. ප්‍රශ්නයක් නෙමෙයිද? ඈ? දැන් මම හොයන්නේ මොකක්ද කියලා මමවත් දන්නේ නැතුව හොයනවා. දෙයියනේ හම්බෙයිද? මොකද කියන්නේ? නිකන් අවුලක් අහුවෙන්නේ නැද්ද එතන? ඕ ඉතින් අවුලක් තමයිලු. ඉතින් අවුල තියාගෙන ආයි තව හොයන්නේ ඇයි? ඒ කියන්නේ වා හරියටම දන්නවා නම් මම හොයන්නේ රත්තරන්. ඒ දිශාව හොයාගෙන යන්න පුළුවන්. මම හොයන්නේ සල්ලි. හරිද? මම හොයන්නේ භෞතික දේවල් නෙමෙයි. එහෙනම් මොකද්ද? අභෞතික. ඒ කියන්නේ අවතාර හොල්මන් වගේ වද? පේන්නේ නැති ඒවා, කෙලින් පේන්නේ නැති ඒවාද? නිවන. හරි. දැන් නිවන හොයන අය තුස්සන් බෑ. නිවන හොයන අය තුස්සන් බෑ. එක්කෙනෙක් ඉන්නවා. අන්න හරි. තව මේ ඔක්කොම නිවන තමයි හොයන්නේ. ඒ වුණාට ඕක නිකන් ආසයි බයයි කියන්නේ නේ. ඕක මොනවා අත පත බයික් දන්නේ නැහැ නේ ඊට පස්සේ. ෂුවර් නැහැ. ඈ? දැන් මේ හොයන්නේ මොකක්ද කියලා? නදීෂට උත්තරයක් තියෙනවා. මොකද්ද? ඔයා හොයලා ඉවරද? හොයනවද නැත්නම් හොයන්නේ නැද්ද? ඇත්තටම මම හොයන එක නවත්තලා ඉන්නේ. අන්න හොඳ උත්තරයක්. ඇයි ඒ නැවැත්තුවේ? මේක නවතින තැන තමයි හැමදේම තියෙන්නේ කියලා දැනෙනවා. එයා හොයලා නැවතුණාලු. නැවතුච්ච තැන තමයිලු මේක තියෙන්නේ. හරි. දැන් එහෙම නැවතිච්ච අය තව දුස්සන් බෑ. එහෙම නැවතිච්ච අය. අනිත් ඒවා ඔක්කොම දුවනවා. එහෙනම් මොනවටද දුවන්නේ? ඕගොල්ලෝ දැන් මොකද්දෝ එකක් හොයනවානේ. අපිත් මෙහෙ එක එක බොරු ප්ලාන් කර දෙනවා කාලෙන් කාලෙට. හරිද? සිහිය මේ මොහොත එක එක ඒවා කියනවනේ. ඊට පස්සේ ඕවා හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ දැන් මෙයා කිව්වා අපිට මොකද්ද? මේ හොයන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. හරිද? දැන් මේක හිතන්න මෙහෙම. මේක මේ බලාකුලක්. මේ ගහක්. හරිද? මේ නිහඬ අරණ. හරිද? ඒ වගේමයිනේ. හරි. මේ ඔයාගේ ගෙදර. හරිද? දැන් ඔහොම මේවට අපි මොනවද කියලා මොනා කියලාද කියන්නේ? මේ ඔබ
හරිද? ඔයා ඉන්නවා. දැන් ඔයාගේ මේ චිත්ත ලෝකයේ තුල. ඊට පස්සේ ඔයාගේ ආදරය කරන කෙනා මෙහෙ ඉන්නවා ආයි. තරහකාරයා මෙහෙ ඉන්නවා. හරිද? අම්මා තාත්තා දැන් මේ බෝඩ් එක පුරාවටම තියෙන්නේ මොකද්ද? රූප ලෝකයක්. මොකද්ද? රූප ලෝකයක්. හරි. දැන් මේක ඇතුලේ ඔයා ගිහිල්ලා මේ වගේ අස්සේ ගිහිල්ලා දැන් ඔයාලට වෙහෙසයිනේ. අර නදීෂා කිව්වෙත් නැවතිලා ඉන්නේ වෙහෙසයි. හරි. මෙච්චර කල් මේ රූප ඇතුලේ මොනවද හෙව්වේ? මොනවද හෙව්වේ? මෙච්චර කල් මේ රූප ඇතුලේ හෙව්වේ ඔයාගේ කැමැත්ත නෙමෙයිද? ඔයාගේ ආසාව නෙමෙයිද? ඔයාගේ කැමැත්ත හෙව්වේ මේ රූප ඇතුලේ. ස්වභාව ධර්මයට ගිහිල්ලා භාවනා කරලා ඊට පස්සේ නයිට් ක්ලබ්ස් ගිහිල්ලා රස කෑම කාලා එක්ක ගැහැණු අය ආශ්‍රය කරලා එක්ක පිරිමි අය ආශ්‍රය කරලා හරිද ඊට පස්සේ ලොකු රස්සාවල් කරලා එක රට මේ ඔක්කොම මේ රූප ලෝකේ දැන් මේකේ කවදාවත් දැන් මේ රූප ලෝකේ වැඩ කරන්නේ කොහොමද අන්න එතන ලස්සන තැනක් එනවා මම ඉස්සෙල්ලා අර පෙන්නපු එක රූප ලෝකයේ නිර්මාණය වෙන්නේ මොනවකින්ද මහා භූතයන්ගෙන් ඒගොල්ලන්ගේ ස්වභාවය මොකද්ද හටගත්ත ගමන් ගෙවිලා යනවා. එහෙනම් මේ සියලුම රූප ලෝකයේ නිර්මාණය වෙලා තියෙන්නේ මහා භූත කියන ස්වරූපේ. සුද්ධාෂ්ටක කියලානේ. ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. ඔන්න ඔය අටෙන් තමයි මේ සියල්ල. එතකොට ඒගොල්ලන්ගේ ස්වභාවය මොකක්ද? හටගත්ත ගමන් ගෙවිලා යනවා. හටගත්ත ගමන් ඉවර වීගෙන යනවා. එක අයගේ එක ස්වරූප තියෙනවා. හරි. ඊට පස්සේ එක කෙනාගේ තියෙන ස්වරූප දෙන්නෙක් එකතු වුනහම තව ස්වරූපයක්. තුන් දෙනෙක් එකතු වුනහම තව විදිහක්. හැබැයි මූලික න්‍යාය කොහොමත් හටගත්ත ෂණේම මේක ගෙවි යනවා. එතකොට දැන් අපි විඩාවටපත් වෙලා, බයටපත් වෙලා, දුකටපත් වෙලා, එපා වීමටපත් වෙලා ඉන්නේ ඇයි? මේ රූපවල ස්වභාවයන් නරක. හරිද? ඔන්න අපිට පාර්ට්නර් කෙනෙක් මුලදිම හම්බෙච්ච ගමන් අර හෝමෝන් ටික ඔක්කොම ඇක්ටිවේට් වෙනවා මොකක් වගේද? ගජ රාමයට ඇක්ටිව්, පට්ට හැපි, පට්ට ෆිට. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ටික දවසක් යනකොට, ටික කාලයක් අවුරුද්දක් දෙකක් යනකොට ඒක බෝරින් වෙනවා. ඇයි? මෙතන උස්සලා ගෙනහල්ලා තියෙන එක අතෑරෙනවා. ඊට පස්සේ බෝරින් වෙනවා. ඊට පස්සේ යාගෙන් අපිට හැපි හෝමෝන්ස් එන්නේ නැහැ. ඊට පස්සේ පුද්ගලයා මාරු කරනවා. දේපල මාරු කරනවා. ඊට පස්සේ එක ඒවා මාරු කරනවා. දැන් මේක වටේ ගියායනේද මේ ඇවිල්ලා ඉන්නේ මෙතන. කලින් හරි බාගෙට හරි අන්තිමට හරි තේරිලා නේද අපි මේ අන්තිමට දහම හොයන්නේ. හරිද? මම ආයි වෙන වචන විදිහකින් පැහැදිලි කරනවා. මොකද්ද මේ රූප? ඔයා දුකටපත් වෙන්නේ ඇයි? දැන් ඉස්සෙල්ලා දුකටපත් වෙන්න එක ක්‍රම දෙකක් කියලා දුන්නා. මොකද්ද පළවෙනි එක? කැමැත්ත. ඔයාගේ කැමැත්ත අනිත් අයට ඔබන්න යනවා. නැත්නම් අනිත් අයගේ කැමැත්ත ඔයාට එබෙන්න යනවා. එතකොට දුක හට ගන්නවා. එකක්. දෙවෙනි එක මොකද්ද? ඔයා මේ මහා භූත ස්වරූපේ මෙච්චර කල් දැනන් හිටියේ නැහැ. හටගත්තාම ගෙවෙනවා. ඉතින් දගලන්න දෙයක් නැහැ. දුක නැති කරන්න දෙයක් මේකේ තියෙනවද? ඇයි? නැචරලිම මේක ගෙවෙනවා. සතුට හටගත්තාම නැචරලිම ගෙවෙනවා. වේදනාව හටගත්තාම නැචරලිම ගෙවෙනවා. එහෙනම් මෙතන මේ දෙවෙනි කාරණේ. දැන් යනවා තුන්වෙනි කාරණේට. මොකද්ද තුන්වෙනි කාරණේ? දැන් පොඩ්ඩක් මම පටන් ගත්තා මේ රූප ලෝකය. හරි. මේ රූප ලෝකය හැම විටම වෙනස් වෙනවා. ඒ කියන්නේ එළියේ එකත් වෙනස් වෙනවා. ඒ එළියේ එක සම්බන්ධයෙන් ඔයගේ ඇතුලේ තියෙන එකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මේ වයිට් බෝඩ් එක වටිනායට කවුද අත උසන් බා මේ වයිට් බෝඩ් එකට වටිනාකමක් තියෙනවා. දැන් අපි වගේ අයට වයිට් බෝඩ් එක වටිනවා. අද උදේ මම කෝල් කරලා හැමතුනේ වයිට් බෝඩ් එකක් ඕනමයි කිව්වා. ඊට පස්සේ ලෑස්ති කරලා තියෙනවා. දැන් ඕගලන්ට වයිට් බෝඩ් එකක් ඕනේද? බස් කොන්දොස්තර කෙනෙකුට වයිට් බෝඩ් එකක් ඕන වෙනවද? ඒ නිසා එයාට ඒක වටින්නේ නැහැ. බස් එකේ ඩ්‍රයිවර් කෙනෙකුට වයිට් බෝඩ් එකක් ඕනද? එයාට වටින්නේ නැහැ. හැබැයි ගුරුවරයෙකුට එයාට වටිනවා. හැබැයි බෝඩ් එක එකයි පුද්ගලයෝ දෙන්නෙක්ගේ හිතවල වටිනාකම් දෙකක්. හරිද? එතකොට ඔයා බලන්න ඔයාගේ හිතේ හැදිලා තියෙන වටිනාකම මොකද්ද? ඔයා වටිනාකම් දීලා තියෙන ටික මොනවද? හරි. ඒකට කලින් මම ප්‍රශ්නයක් අහන්නම්. මේ මොහොතේම මේ ෂණේම
අවංකවම නිවන් දකින්න කැමති අය. ඒ කියන්නේ නිවන හරි පරම නිබ්බාණය හරි මොකක් හරි ඔය අපිට ආධ්‍යාත්මයේ කියවලා තියෙන අන්තිම කෙලවර එක මේ දැන් දකින්නවා මං සම්පූර්ණයෙන්ම මාව උගස් තියලා. ඒකට ලෑස්ති යත උසන්. අම්මඩ ලෝඩ් එක වැඩිනේ. ඒ ඔක්කොම නැගිටින්න බාන අනිත් අය ඉඳගෙන. ලාභදායි වැඩක් තියෙනවා මේ දවස්වල අපිට මේ. right. දැන් ඒ කියන්නේ තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය තියෙන දේපල ඉඩම් කඩම් ඔක්කොම නැගිට්ටද ඊට පස්සේ අල්ලපු එක නැගිටපු ඉන්න මාත් නැගිටිනවා. හරි ඉඩම් කඩම් ඔක්කොම උගස් කියලා නිවන එකක්වත් එපා මට නිවන ඕන කියන අය. ඒගොල්ලෝ නේද? නැත්තම් අනිත් අය ඉඳ ගන්න. එහෙමයි තමයි මේ හිටගෙන ඉන්නේ. right. හේසල හබ් ෂීට් එකක් ගේන්න ඔක්කොගෙම අපි අසංගම්. අවංකවම බැරි අය ඉඳ ගන්න. මේ සෙල්ලමක් නෙමෙයි. ඒ කියන්නේ වාගේ දැනට වාගාව තියෙනවා නම් මොනවා හරි දේපල. කෙලින්ම නිහඬරණට ලියන්න ඕන. බැරි අය ඉඳ ගන්න. අවංක වෙන්නේ නැත්තම් ලියනවා. ලියා ගන්නවා අදම. ඊට පස්සේ ඔයාගේ දරුවෝ අරගොල්ලෝ මේගොල්ලෝ දාලා තියෙන ඒ කියන්නේ මෙහි අද මහාන වෙනවා. අද නවතිනවා. ඇඳුම් මොනවා හරි තියෙන එකක් දෙකක් හොයලා දෙන්නම්. මාස 6ක් ගිහියෙක් විදිහට ඉඳලා මාස 6න් පස්සේ මම හිතන්නේ මෙහි process එකක් තියෙනවා ඉතින් ඒකට ආනවා. හරි. ඒකට ලෑස්ති අය හිටගෙන අනිත් අය ඉඳ ගන්න. නෑ අදම තමයි. ඈ නිවන හම්බ වෙනා කියලා මොකුත් වෙන්නේ නෑ. එහෙමම. දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ නිවන හම්බුණාට පස්සේ මම ඉපදෙන්නේ නැතුව ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අර මොකද්ද උඩින් පා වෙලා යන්න පුළුවන් වගේ එකක් නේ ඔළුවේ ප්ලාන්ට් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මං ඉඳ ගන්න. ඔයගොල්ලෝ හිටගෙන ඉඳපන්. ඉඳ ගන්න. ඔය කිව්වට ඔය කවුරුත් එන්නකො ශම්බාලා හැදුවට පස්සේ එන්නකො. හරිද? ෆෝම් හදලා තියෙන්නේ මේවා කරලා තියෙන්නේ දැන් ඔය රයිට් ලියන්න. තියෙන දේපලද තියෙන වත්කාම් අරවා මේවා ඔක්කොම අපිට ලියන්න. අපි එහෙම ඊට පස්සේ තමන්වත් ලියන්න ඕන. ඒ කියන්නේ එයා කෙලින්ම අපේ රූල් එකට යට වෙන්න ඕන. හරිද? ඔයාට ජීවිත කාලෙම අපි දානවා රස්සාවකට රිකිල්ලගස්කට බස් ස්ටෑන්ඩ් එක හැමදාම උදේ 8 ඉඳන් 6 වෙනකන් සුද්ධ කරන්න තියෙනවා. ඒ කියන්නේ අපිට ලියලා ඔයාගේ ජීවිතේ අපිට ලියලා අපි දෙන ඕඩර් එකට ඔයා වැඩ කරන්න ඕන. ඔය පොඩ්ඩනේ. හරිද? ඒක ඔය හිටගත්ත ගොඩක් අය ලෑස්ති නැහැ. හරිද? ලෑස්ති කියලා ඉඳගත්තා මම මාස 6ක් කිව්වේ මොකද දන්නවද? මාස 6ක් යනකොට ඔය එකෙක්වත් ඉන්නේ නැහැ. ඇයි? ඇතුලෙන් ලෑස්ති නැහැ. ඔය මොනවා හරි ඇරියස් එකක් තියෙනවම තමයි. දැන් ඔය මතු පිටින් චූන් එකට කියනවා ගැම්මට නෑ මට මොකුත් එපා දැන් නිවන ආයි ගෙදර යන්න නෑ කිව්වට ඕක වැඩේ ෆෝම් ටික අරගෙන මෙතන ඩෙන්ටිටි ටික අරගෙන ලියාගෙන මොනවද තියෙන දේපල මොනවද කියා දත්ත ගන්නවට කට්ටිය එක හැලෙනවා පොලිමේ. මං හිතනවා මෙතන එක්කෙනෙක්වත් නෑ කියලා. ඇයි? ඔයා ඒ තරමට 100%ක්ම සූදානම් නම් ධර්මතාවය කවදාවත් එහෙම අසාධාරණයක් නෑ. ඔයා 100%ක් සූදානම් මොහොතේම ඔයා ඒ සුදුසුකම් සපිරෙන මොහොතේම වාට ඒ අවබෝධය කොහෙන් හරි ලැබිලා. එක්ක ගුරුවරයෙක් කරහා ලැබිලා. එක්ක ගහක කොළයක් වැටෙනකොට ලැබිලා. මොකද තවමත් ඔයා ඇතුලේ අනුශය වශයෙන් හරි මේකේ තියෙනවා බලාපොරොත්තුවක්. ආශා ටිකක් තියෙනවා. ඔය දැන් පැහැදිලි කරනකොට කට්ටිය හරිද? ඔහොම ඉන්නේ. ඊට පස්සේ අපි ඒකත් මාස 6ක් විතර චෙක් කරනකොට බලු බල්ලෙක් නැහැ. තේරුණාද? ඔක ලස්සන කතාවක් තියෙනවා. කවුද මේ ඕෂොත් ෆලෝ කරපු ගුරුවරයෙක් කවුද? එයාගේ නම